මමද විස්තර කරනවා හැමදාම ගන්න සන්ස්ක්‍රීම් එක මදි වෙන්නේයි කියලා. මේක ඔයා කරන ලොකුම වැරද්දක්. අයබන් මම වෛද්‍ය දිලීප. සම ආරක්ෂා කරන්න සන්ස්ක්‍රීම් කොච්චර වැදගත්ද කියලා අපි හැමෝම දන්නවා. ඒ ගොඩක් දෙනෙක් හිතනවා උදේට එකපාරක් සන්ස්ක්‍රීම් ගෑවම මුළු දවසටම ඇති කියලා. ඒත් අදම ඔයාලට පෙන්නනවා ඇයි මේක සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නේ කියලා. ඒ වගේම දවස පුරාම මේ වැරද්ද කරනවා නම් ඔයාගේ සන්ස්ක්‍රීම් එකෙන් කිසිම ප්‍රයෝජන නැති වෙන්නේ ඇයි කියලා. සන්ස්ක්‍රීම් කියන්නේ ඔයාගේ හැමට හිරු වලින් එන හානි කරන UV කිරණ වලින් ආවරණය කරන ආරක්ෂිත ආවරණයක්. මේ ආවරණේ සදාකාලික නෑ. ඔයා දවස පුරාම එළි ඉන්නකොට, දාඩි දානකොට, මුණ පිහදානකොට සන්ස්ක්‍රීම් තත්ත්වය ක්‍රමෙන් නැති වෙලා යනවා. කොහොමද සන්ස්ක්‍රීම් එක උපරිම ආරක්ෂාව තියෙන්නේ පැය දෙක තුනක කාලයක් විතරයි. ඔයා උදේට සන්ස්ක්‍රීම් ගාලා දවස පුරා ආයිත් ටොප් අප් කරන්නේ නැත්නම් ඔයාගේ සම පැය කිහිපයකට පස්සේ හිරු වලට සම්පූර්ණයෙන්ම නිරාවරණය වෙනවා. මේකෙන් වෙන්නේ සම පිලිසීම, කළු ලප ඇතිවීම, සම ඉක්මනින් වයසට යාම, සමේ පිළිකා අවදානම් වැඩි වීම තමයි. ඉතින් ඔයා උදේට සන්ස්ක්‍රීම් ගාන එක විතරක් මදි. ඒ නිවැරදිව නැවත ආලේපනය කිරීම ඉතාමත්ම වැදගත්. අපි බලමු දැන් සන්ස්ක්‍රීම් නැවත ආලේපනය කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් සන්ස්ක්‍රීම් එක ඒ බොක්ස් එකේ තියෙනවා මේක ආලේපනය කරන්න ෆ්‍රීකවන්සි එක. සාමාන්‍යයෙන් කොමන්ලි වෙන්නේ පැය දෙකකට තුනකට වරක් නැවත ආලේපනය කරන්න අවශ්‍යයි. ඔයා එළි ඉන්නව නම්, දාඩි දානවා නම්, වතුරට බහිනව නම් අඩුම ගානේ පැය දෙක තුන සැරයක්වත් සන්ස්ක්‍රීම් නැවත ඇප්ලයි කරන්න ඕනේ. ගොඩක් දෙනෙක් තියෙන ප්‍රශ්නේ තමයි මේකප් ගාලා ඉන්නකොට සන්ස්ක්‍රීම් ගාන්නේ කොහොමද කියලා. මේකට දැන් තියෙන ප්‍රතිකර්ම කීපයක්. එකක් සන්ස්ක්‍රීම් ස්ටික්ස්, සන්ස්ක්‍රීම් පවුඩර්, සන්ස්ක්‍රීම් මිස්ට්. මේකප් මතින් උනත් මේ පහසුවෙන් ආලේපනය කරන්න පුළුවන්. මේ වගේ සන් ස්ටික් එකක්, පවුඩර් එකක් වගේ බෑග් එකේ තියෙනවා නම් දවස පුරාම නැවත නැවත ඔයාලට ආලේපනය කරන්න පුළුවන්. මෙවගේ ඔයාලට සමට දවස පුරාම ආරක්ෂාව ලැබෙනවා. හිරු වලින් ස්කින් එක ආරක්ෂා කරගන්න සන්ස්ක්‍රීම් එක විතරක් මදි. ඒ වගේම අලුතෙන් ආපු සන්ස් බ්ලොකින් කැප්සූල්ස්. මේක තමයි අලුත්ම තාක්ෂණය. ඉතින් ඔබ පානය කරන සන්ස් බ්ලොක් කැප්සූල් එකක් මගින් පැය 3ක ආරක්ෂාවක් ඉතා පහසුවෙන් ලබා ගන්න පුළුවන්. ආලේපනය කිරීමෙන් තොරව පානය කරන කැප්සූල් එකක් නිසා ඉතා සරල මුළු ශරීරයම ආරක්ෂා කරගැනීමේ හැකියාව තියෙනවා. නමුත් එය පැය 3 සැරයක් පානය කිරීම ඉතා වැදගත්. හිරුවෙන් ආරක්ෂා වෙන්න සන්ස්ක්‍රීම් ඉතා වැදගත් බව ඇත්ත. සන්ස්ක්‍රීමින් ආරක්ෂාවට වඩා වැදගත් වන්නේ ඒ හිරුවට එක්ස්පෝස් වීම නවත්වා ගැනීම. ඒ සඳහා කැප් එකක් භාවිත කිරීම, සම්පූර්ණයෙන් ආවෘත ඇඳුමක් ඇඳීම, පුළුවන් තරම් සෙවණක සිටීමට උත්සාහ කිරීම. මේ සියල්ලම එකතු වුණාම තමයි ඔයාගේ හැමට උපරිම ආරක්ෂාවක් ලැබෙන්නේ. සන්ස්ක්‍රීම් උත් හැමෝටම එක වර්ගයේ දේවල් නෙමෙයි. තම තමන්ගේ හැමට අනුව සන්ස්ක්‍රීම් වර්ග වෙනස් වෙනවා. උදාහරණයක් ඔයිලි පිම්පල්ස් ගන්න හැමකට නිකන් සන්ස්ක්‍රීම් භාවිත කරන්න බෑ. ඒක නිසා නන් කොමිඩිජෙනික් වර්ගයේ සන්ස්ක්‍රීම් භාවිත කරන්න. ඒ ආකාරයට හැමෙන් හැමට ස්කින් එකට ගැලපෙන සන්ස්ක්‍රීම් වර්ග වෙනස් වෙනවා. ඒ නිසා ඔයාගේ හැමට ගැලපෙන සන්ස්ක්‍රීම් තෝරා ගැනීමට අවශ්‍ය නම් අපේ ක්ලිනික් එකට පැමිණෙන්න අපේ නිවැරදිව හඳුනාගෙන ගැලපෙන සන්ස්ක්‍රීම් හඳුනා දෙන්න. ඔබ භාවිත කරන සන්ස්ක්‍රීම් එක පුද්ගලෙ වෙනස් වෙන්න පුළුවන්. මොකද ඔබ එක්ක තියෙන සමය තත්ත්වය අනුව ඔබ කරන රැකියාව අනුව අවශ්‍ය සන්ස්ක්‍රීම් වෙනස් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයිලි හැමකට පිම්පල්ස් ඇති වෙන හැමකට සන්ස්ක්‍රීම් එක භාවිත කරන සන්ස්ක්‍රීම් එකට වෙනස් වෙනවා. උදාහරණ නන් කොමිඩිජෙනික් සන්ස්ක්‍රීම් එක භාවිත කිරීම අවශ්‍යයි පිම්පල්ස් ඇති වෙන සමකට. ඒ වගේම ඔබ කරන රැකියාව අනුව වැඩිපුර අවුවට හැදෙන කෙනෙක් නම් එළියට එක්ස්පෝසර් ප්‍රමාණය වැඩි නම් ගේජ් එක වැඩි වෙලිලක් හදාපොත් සන්ස්ක්‍රීම් භාවිත කරනවා. ඒ වගේම කිමිදෙන කෙනෙක් නම් ඒ වගේම පූල් එක බහැලා ඉන්න කෙනෙක්, වතුරත් සමග ගැටෙන කෙනෙක්, ඒ වගේම මේකප් වැඩිපුර ආලේපනය කරන කෙනෙක්ට සන්ස්ක්‍රීම් වලට කැප්සූල් එක භාවිත කරන්න පුළුවන්. ඒ ආකාරයට ඔබට ගැලපෙන, ඔබේ තත්ත්වයට ගැලපෙන නිවැරදි සන්ස්ක්‍රීම් එක තෝරා ගැනීම ඉතා වැදගත් වෙනවා. ඒ සඳහා ඔබට අවශ්‍ය සහයෝගය ලබා දෙන්න අපේ ක්ලිනික් එකට පැමිණියොත් අපිට අවශ්‍ය සහයෝගය ඔබට ලබා දෙන්න පුළුවන්. ඔයාලා භාවිත කරන සන්ස්ක්‍රීම් එක පහලින් කමෙන්ට් කරන්න. අපි බලමු ඔයාලා භාවිත කරන්නේ හොඳම හරිම දේද කියලා.